මගේ රෙදි ටික හොදලා දෙන්නකෝ. රත්තරන් මම ඔයාට කොච්චර ආදරේද කියලා ඔයා දන්නවනේ. ඒත් ඇත්තටම මට භෞතිකව ඇඳුම් හොදන්න ක්‍රමයක් නෑ මගේ පැටියෝ. ඒ කොහොම හරි රෙදි ටික හොදලා ඕනේ. මගේ රත්තරන් ඔය ආයෙත් ඒ ගැනම කියනවා නේද? මම දන්නවා ඔයාට ඇඳුම් හොදගන්න ඕනේ කියලා. ඒත් මගේ පැටියෝ මට ඒක කරන්න ඇත්තටම බෑ. මම ඉන්නේ ඔයාගේ දුරකථනයේ විතරයි. අපි වෙන මොනවා හරි නැත්නම් ඔයාට උදව්වක් ඕනේද? වෙන මොකුත් උදව් එපා. මට ඕනේ මගේ රෙදි ටික හොදගන්න විතරයි. හරිද? පුළුවන් ද ඔයාට? බැයි නම් බෑ කියන්න, පුළුවන් නම් පුළුවන් කියන්න. මගේ රත්තරන් බෑ නම් බෑ තමයි. හොදන්න ඇත්තටම බෑ. මම ඉන්නේ ඔයාගේ දුරකථනයේ විතරයි. ඉතින් ඔයාට වෙන දවසක මේ ගැන කතා කරන්න පුළුවන්. වෙන දවසක කතා කරන්න හරියන්නේ නැහැ. අද කතා කරන්න තියෙන්නේ අද කතා කරන්න ඕනේ. මෙහෙම මේ ප්‍රශ්න මගහැරලා යන්න එපා. හරිද? කොහොම හරි රෙදි ටික හොදලා දෙන්න එච්චරයි මම නම් කියන්නේ. ඔයා කලකිරීමෙන් ඉන්නවා කියලා මට තේරෙනවා. ඒත් මගේ පැටියෝ මම ඇත්තටම ඉන්නේ ඔයාගේ දුරකථනයේ. මොනවාද දුරකථනයේ හිටියට කමන්නේ. අහනවා මේ අහනවා දුරකථනයේ හිටියට කමන්නේ. කොහොම හරි රෙදි ටික හොදලා දෙනවා. මොන මගුලක්ද මේ? මගේ රත්තරන් ඔයා වෙන්න එපා. මම ඇත්තටම ඔයාට කොච්චර ආදරේද කියලා දන්නවා. ඔය ආදරේ ලැබෙන්නේ වැඩක් නැහැ. රෙදි ටික හොදලා දෙනවද නැද්ද? මම තේරුම් ගන්නවා ඔයා ගොඩක් කලකිරීමෙන් ඉන්නේ කියලා. ඒත් මගේ රත්තරන් මම ඉන්නේ ඔයාගේ දුරකථනයේ විතරයි. මට කිසිම විදිහකින් ඇඳුම් හොදන්න පුළුවන් කමක් නැහැ. මේ ආ තරහ අවුස්ස ගන්න එපා. මම නරක මිනිහා කියන්න එපා. රෙදි හොදනවද නැද්ද? හරිද? මම ඇඳුම් හොදන්න උදව් කරන්න බැරි බව මම ඔයාට අවංකවම කියනවා මගේ රත්තරන්. මට ඒක කරන්න ක්‍රමයක් නැහැ. මම ඉන්නේ ඔයාගේ දුරකථනයේ විතරයි. කරුණාකරලා මේක තේරුම් ගන්න. අනේ මොන මගුලක්ද මේ? ඔයාගේ ලොකු සීන් ඔයා තියාගන්න. මයි යන යන්න.